හායි ළමයි, ඉතින් ආයෙත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද සෙනසුරාදා. අද මම ඔෆිස් ගිහින් ආවා. ඊට පස්සේ හවසට මමයි අක්කා හිතාගෙන ඉන්නවා පොඩ්ඩක් shopping කරන්න යන්න. ඉතින් මේක ගැනත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මෙන්න මේකට කියන නම නම් මට මතක නැහැ. මම මෙතන උඩින් දාන්නම්. හැබැයි මේකට අපිට පුළුවන් අපි කැමති ස්මෙල් එකකින් essential oil එකක් හරි මොනවා හරි වගේ දෙයක් දාලා ඒක වතුරත් එක්ක mix කරලා දාන්න තියෙන්නේ. දැම්මට පස්සේ අපි මේක මෙහෙම plug කරාම ඒකේ smell එක එනවා ඒ වගේ දුමක් එක්ක. ඉතින් අපි ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවට හරි අපිට අර ඒ ස්මෙල් එකත් එක්ක අපි ආසම ස්මෙල් එකත් එක්ක කාම් වයිබ් එකක් එනවා. ඉතින් අර ඇහැට දකිද්දිත් ලයිට්ස් ඔෆ් කරලා තියෙද්දි උනත් මාරම ලස්සනයි. හරිම කාම් ස්මෙල් එකත් එක්ක ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ඕනෙම ප්‍රශ්නයක් ස්ට්‍රෙස් එකක් මේකෙන් රිලීස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තරම් බලන්න. මම යනවා රෙඩි වෙලා එන්න. රෙඩි වෙලා අපි හම්බෙමු. ඔන්න මම දැන් රෙඩි. අපි දැන් යනවා පික්මි එකක් දාගෙන shopping කරන්න. ඉතින් ගොඩක් ලොකු ඈතකට නෙවෙයි යන්නේ. අපේ ගෙදර ඉඳන් විනාඩි 10ක වගේ දුර තියෙන්නේ. මෙතනට මේ තියෙන කඩවත. ඉතින් අපි ආවේ අද අපිට අවශ්‍යම කරන දේවල් ටිකක් ගන්න. ඉතින් බලන්න මම මේ වීඩියෝ එක කරන්නේ සමහරලාවට ඔෆිස් යන ගෑනු ළමයි ඉන්නවා. ඊට පස්සේ කැෂුවල් අඳින ලස්සන ඇඳුම් ගන්න කැමති ගෑනු ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ලස්සන ඇඳුම් ගන්න පුළුවන් තැනක් මේක. ඒ වගේම තමයි තමන්ගේ බජට් එකට හරියන විදිහට ගන්නත් පුළුවන්. හයි ප්‍රයිසස් වලට වගේම ලෝ ප්‍රයිසස් වලටත් තියෙනවා. ඉතින් තමන්ට තෝරලා තමන් බලන බජට් එකට අනුව සහ තමන්ගේ ස්ටයිල් එකට අනුව ඩ්‍රෙසස් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මම ෆිට ඔන් කරපු මට හරියනවා කියලා හිතපු ඩ්‍රෙසස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් බලන්න තමයි මම මේ වීඩියෝස් ටික ගත්තේ. බලන්න මෙතනින් කොහොමද මේවා ලස්සනයිද, ඔයගොල්ලන්ට ගැලපෙනවද කියලා. අපි හැමෝටම හැම ඇඳුමක්ම ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට හැම ෂොප් එකේම තියෙන ඒවා ගැලපෙන්නේ නැහැ. ඉතින් මම දන්නවා මට ගැලපෙන විදියව මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මෙතනට එන්නේ. වගේ මම ෆ්‍රොක්ස් එහෙම ගන්න ගියාම මට ගැලපෙන අනිත් ෂොප් වලින් මම ගන්නවා. ඉතින් මට ගැලපෙනම ට්‍රවුසර්ස් පෑන්ට්ස් තියෙනවා මෙතන. ඔෆිස් අඳින ඒවා වගේම කැෂුවල් අඳින ඒවා හැම එකම. ඉතින් මම ඒවා මේකෙන් ගන්නවා. ඒ වගේම තමයි ඔෆිස් අඳින බ්ලවුස්, ඊට පස්සේ ඒ ඔෆිස් වෙයර්ස්, ඩ්‍රෙසස් ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඉතින් මේ මම ෆිට ඔන් කරන්නේ තද මට ගැලපෙනවා කියලා හිතපු ටිකක්. ඊට අමතරව මම පන්සලට අඳින්න ලස්සන ෆ්‍රොක් එකක් හොය හිටියා. මං කාලෙකට කලින් ගත්ත ලස්සන ෆ්‍රොක් එකක්. නමුත් දැන් ඒක මට අඳින්න බෑ. ඒක නිසා මම තව ලස්සන ෆ්‍රොක් එකක් හොය ඉන්නකොට මෙන්න මේක හම්බුණා. හැබැයි කියන්න දුකයි මේක මට පොඩ්ඩක් ලොකුයි. මෙතන තිබ්බ මේකේ පොඩිම සයිස් එක මට ගොඩක් පොඩි. හැබැයි මේක ලොකුයි. මොනා කරන්නද නේද? මේක ගත්ත අපේ අක්කා. මේ ඩ්‍රෙස් එකත් මාරම ලස්සනයි. මේක මාර කම්ෆර්ටබල්. ඒක නිසා එයා ගත්තා. හරිම ලස්සනයි. ඒගොල්ලන්ටත් පේනවා ඇති නිකන් ඉන්දියන් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ෆිට ඔන් කරලා ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. මෙන්න මේ ෆ්‍රොක් එක හම්බුණා. ඒකත් නිකන් ආසාවට වගේ දාලා බැලුවා. නමුත් ඒක මගේ ස්ටයිල් එක නෙවෙයි. හැබැයි මම ලස්සන නිසා ෆිට ඔන් කළා. ඒක හොඳට තිබුණා. හැබැයි මම ගත්තේ නෑ. අපි ෆිට ඔන් කරන හැම ඩ්‍රෙස් එකම ගන්නේ නෑනේ. ඒත් ඉතින් මම මේ වීඩියෝස් ටික ගත්තේ ඔයගොල්ලන්ට බලන්න. බලන්න මෙතන ලස්සන කියුට් ෆ්‍රොක්ස් තියෙනවා. තමා කැමති පාටකින් ගන්න පුළුවන්. දැන් අපි දෙන්න ගෙදර යන ගම. ගෙදර යන්නේ වෙන මොකද නිසා නෙවෙයි. ෂොප් එක දැන් වහනවා. ඉතින් ඒක නිසා ආයෙත් හෙට එන්න වෙනවා. මොකද අද අපිට ගන්න තියෙන ඔක්කොම ටික ගන්න බැරි වුණා. ෆිට ඔන් කරලා හරියපු ටික තමයි ගත්තේ. අනිත් ටික ගන්න ආයෙත් හෙට එන්න වෙනවා.
අපි දැන් ඉන්නේ පික්මි එකක් දාලා ඒක එනකන්. ඉතින් ඒක ආවට පස්සේ අපි යනවා ගෙදර. ඉතින් මේ වගේ ආයෙත් shopping කරන වීඩියෝස් ඔයගොල්ලන්ටත් උදව්වක් වෙයි කියලා හිතන වීඩියෝස් ආයෙත් අරගෙන එන්නම් මං ඉක්මනටම. එතකන් මාව subscribe කරලා තියාගන්න. bye.